මෙන්න බලන්න මම ඔයගලන්ට ගෙනාව පොඩි ටිප් එකක්. මොකද්ද දන්නවද? මේක ඇවිල්ලා මගේ එයා ෆ්‍රයර් එකට දාන භාජනේ. දැන් මේකට මේ සිලිකන් එකක් මේකට දාලා තමයි අපි මස් එහෙම මම oven එකට දාන්නේ. එයා ෆ්‍රයර් එකට දාන්නේ. ඊට පස්සේ ඒකේ තෙල් ඔක්කොම ඉතිරි වෙනවනේ. ගොඩක් තෙල් ඉතුරු වෙනවා. ඒකේ බේරෙන මස් වල තෙල් අපි දාන ඒවා ඔක්කොම. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් අපි ටැප් එකට අල්ලලා හේදුවාම ටැප් එකේ බට දිගේ ඒ ඔක්කොම ඉතුරු වෙලා සමහර වෙලාවට બ્લોක් වෙනවා. ඒ බටවල ඒ තෙල් රැඳෙනවා. අපේ ශරීරය වගේම තමයි ඒ තෙල් බටවල රැඳෙනවා. ඊට පස්සේ ඒක બ્લોක් වෙලා ගඳ ගහනවා. ඒක වතුර බහින්න නැතුව යනවා එහෙම. ඉතින් ඒකට හොඳම දේ තමයි අපි මේක එයා ෆ්‍රයර් එකෙන් ගත්තායින් පස්සේ අපි දාපු දේවල් එළියට ගත්තායින් පස්සේ ඒක ඉතුරු වෙන තෙල් වලට කරන්න තියෙන දේ තමයි පාන් පිටි තියෙන්නේ. පාන් පිටි අහුරක් විතර අරගෙන සාමාන්‍යයෙන් මේ සැහැන්දක් දෙකක් විතර අරගෙන හැම තැනටම මෙහිම ඒ තෙල් උඩින් විසිරවලා දාන්න ඕනේ. දැම්මයින් පස්සේ ටිකක් වෙලා ඒක තිබ්බහම අර පාන් පිටි වලට අර තෙල් ඔක්කොම උරා ගන්නවා. උරා ගත්තායින් පස්සේ අපිට තියෙන මම මේ ටෙලිෆෝන් කාඩ් එකක් අරන් තින්නේ මේ බලන්න. මේ පේනවද? ගත්තායින් පස්සේ මේක ඔක්කොම මෙහෙම ගන්න පුළුවන්. අරගත්තයි අරගෙන ඉවරලා අපිට ඒක කුණු එකට දාන්න පුළුවන් කුණු දාන එකට. එතකොට මේකේ තෙල් හිටින්නේ නැහැ. පේනවද? ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් උණු වතුරෙන් හොදලා ගත්තාම සබන් ටිකක් දාලා ඔක්කොම ටික අයින් කරන්න පුළුවන්. පේනවද? හරි ලේසි ඒ තෙල් ටික ඔක්කොම උරාගෙන. ඉතින් ඒ වගේම තමයි මේ මම oven එකට දාලා තිබිච්ච මේ ට්‍රේ එක. ඒකෙත් එහෙමයි මේ පේනවත් ඇති මේ පාන් පිටි දාලා මේ බලන්න. මේක මෙහෙම කරාම ඒ ඔක්කොම මම ගලවලා ගන්නේ මෙහෙම තමයි. ගලවලා අරගෙන ඊට පස්සේ මේක මේ අර යකඩ මේකෙන් උලන්න ඕනේ. මේක නා උලලා මේක හේදුවහම ඒ පිටි වැටිච්ච තැන් හොඳට තෙල් උඩට දැම්මහම මේක ඔක්කොම ගැලවිලා එනවා. ඒක අරකින් ඉලුවහම ඒ යකඩ මේකෙන් ඉලුවහම ඒ ඔක්කොම ගැලවිලා යනවා. උණු වතුරෙන් හොදලා. මේක මොකද විශේෂයෙන්ම ටැප් ලයින් එක මේ બ્લોක් කරගන්න නැතුව අපිට පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. ඉතින් මේ ඔයගලන් කරලා බලන්න හරි ලේසි. අනිත් එක තෙල් ටික ඔක්කොම අතේ ගාගෙන දඟලන්න ඕනෙත් නෑ. දැන් මේකට උණු වතුර ටිකක් ඇල්ලුවම මේ ටික අයින් කරලා කුණු එකට දාලා ඊට පස්සේ අර ටික දිය වෙලා යනවා. හේදිලා යනවා. ඊට පස්සේ හොඳට සබන් දාලා හොදලා ගත්තම හරි. ඒක තමයි ටිප් එක.